අපි හිතමුකෝ ජනවාරි 1 සඳුදා සාමාන්‍ය වර්ෂයක ජනවාරි 1 සඳුදා නම් දෙසැම්බර් 31 කවද්ද? සඳුදාමයි. පැහැදිලිද? ඊළඟට ළමයි ඔන්න බලන්නකෝ ජනවාරි 1 2021 මේ උදාහරණයක් ගමු 2021 වර්ෂයේ ජනවාරි 1 සිකුරාදා. එහෙම වුණොත් තේරෙනවද? ජනවාරි 1 සිකුරාදා. උනොත් දෙසැම්බර් 31 වෙන්නේ කවද්ද? 31 සිකුරාදා. සිකුරාදා දවස. පැහැදිලිද? ඒ වගේම තමයි මේ බලන්නකො 2021 ජනවාරි 1 සිකුරාදා. එහෙනම් 2021 දෙසැම්බර් 31ක් කවද්ද? සිකුරාදා. ඊළඟ ළමයි වර්ෂයක හරිමැද දවස කවද්ද? ජූලි සිකුරාදා. ජූලි 2 සිකුරාදා ආවා. මොන වර්ෂයකද? සාමාන්‍ය වර්ෂයේ තේරුණාද කියන එක? සාමාන්‍ය වර්ෂයක කියන්නේ අධික අවුරුද්දක් නොවන සාමාන්‍ය වර්ෂයක ජනවාරි 1යි දෙසැම්බර් 31යි වර්ෂයේ හරිමැද දවස ජූලි 2යි එකම දවස. පැහැදිලිද? අපි හිතමු 2020 මොන වර්ෂයක්ද? අධික අවුරුද්දක්. අධික අවුරුද්දක් කියන හේතුව මම ඒක හොයන හැටි වෙනම ඊළඟ එකේ කියා දෙනවා. ඔව් ඒක කියා දෙන්න වෙනම. දැන් ළමයි 2020 අධික අවුරුද්දක ජනවාරි 1 කියන්නේ කවද්ද? බදාදා. එහෙනම් දෙසැම්බර් 31ක් කවද්ද? එතකොට දවසක් මොකක් වෙනවද? වැඩි වෙලා. සාමාන්‍ය එකක නම් බදාදා නම් බදාදාමයි. හැබැයි අධික වර්ෂයක මොකද වෙන්නේ? බදාදා නම් බ්‍රහස්පතින්දා. මේ බාන්න ළමයි ඕගොල්ලන්ට දෙනවා විභාගෙදී එක ළඟ වර්ෂ 4ක් 5ක් දීලා ජනවාරි 1යි දෙසැම්බර් 31. දැන් මේ බාන්න 2017 සාමාන්‍ය වර්ෂය. ජනවාරි 1 ඉරිදා 31ක් කවද්ද? ඉරිදා. 2018 මෙතන සඳුදා. එහෙනම් මේකත් මොකක්ද? සඳුදා. සාමාන්‍ය වර්ෂය. 2019 මේ සාමාන්‍ය වර්ෂය. අඟහරුවාදා. 2020 මොකද්ද? අධික අවුරුද්ද. හතරෙන් බෙදෙනවා. අධික අවුරුද්ද. බදාදා නම් 31. අධික අවුරුද්ද තියෙන අවුරුදු 4න් 4. 4න් 4ට. හරියටම හරි. සාමාන්‍ය වර්ෂයක මේ හරිමැද දිනේ කවද්ද ළමයි? ජූලි 2. අධික වර්ෂයක හරිමැද දවස කවද්ද? ජූලි 3. ජූලි 3 එක දවසක් ආයි. ඔය ටික මතකද? පැටලෙයිද? ආයි ගානක් කවත් වරදීද?